වනේ වන හතුරෙකුටවත් මේම නම් වෙන්න එපා. මං දැන් කොහොමද ඉවසන්නේ? යකෝ කියන දෙයක් ඔය ඇන්ඩියාව නවත්තලා පැහැදිලිව කියහන්කෝ. ඩේට ඉවරයි. දැන් මං කොහොමද ජීවිතේ රස විඳින්නේ? ඒකද දැන් ඔබට ප්‍රශ්නේ? ඈ? මෙහාට වරෙන්කෝ. මෙහාට වරෙන්. ඕකනේ ප්‍රශ්නේ. හරි. ජීවිතේ විඳින අයට නොමිලේ Wi-Fi ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඔව්. මැරෙනකන් විඳින්න පුළුවන්. ඈ? ඔව්. අනේ ඉතින් දාලා දෙන්නකෝ අප්පා. ඒකට හැබැයි උඹ මං කියන දේ හරියටම කරන්න ඕනේ. කරන්න ආයි මේ ෆ්‍රී වයිෆයි හම්බ වෙනවා නම් මම මෙතනම හරි මැරෙන්නම්. හරි. බලාපන් අර තුරු මුදුන් දිහා. ඒ අතුරුකිලි කොළපාට දලු හරියට සෝබා දහම සිතුවමක් ඇඳලා වගේ. ඒ ගස් අතරින් රිංගලා එන හිරු එළිය සුන්දරත්වය දැක්කද අර කුරුල්ලා අපිට වැඩි පරිසරයේ විඳිනවා. කිසි කලබලයක් නැහැ. බලාපන් අර පැත්තේ තියෙන දියපාර දිහා. හිරු එළිය දිය මතට වැටුනහම හරියට දියමන්ති දාස් ගානක් විසිරුණා වගේ. මේ හැම ලස්සනක්ම අපිට සෝබා දහමින් ලැබෙන තෑග්ගක්. දැන් S2 පියාගෙන හොඳට ඒ හඬට කන් දීපන්. හරි. දැන් ඔබේ ෆෝන් එකට Wi-Fi ඇවිල්ලා ඇති. අරගෙන බලාපන්. මම මෙච්චර කාලයක් ගස් කොළන් මේ දිය පාරවල් මේ ඔක්කොම බැලුවේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ. හැබැයි මට අද තමයි හරියටම දැනුනේ ඒ දේවල් වල තියෙන ඇත්තම සිසිලස. මම ෆෝන් එකෙන් අහපු කුරුල්ලන්ගේ හඬ හරිම කෘතිමයි. හැබැයි ඇත්තටම ඒ කුරුල්ලන්ගේ හඬ ඇහුනහම හරිම මිහිරි. ඇත්තටම ඩේටා ඉවරුණ එක හොඳයි. මේ සෝබා දහම කියන්නේ අපේ ජීවිතය කියලා මට අද දැනුණා.